ඔබ රැකියාවකට විදේශගත වීමකට හෝ වෙනත් අවශ්‍යතාවයකට මාස 3ක් හෝ 6කට ඔබේ නිවස වසා දමා යනවාද? එසේනම් ඔබ නැවත පැමිණෙන විට නිවස ආරක්ෂිතව තිබීම ඉතාමත් වැදගත්. අද අපි කතා කරන්නේ නිවස වසා යාමට පෙර ඔබ අනිවාර්යයෙන්ම කළ යුතු පියවර 10ක් ගැනයි. පළමුවෙනි කරුණ විදුලි පද්ධතිය විසන්ධි කිරීම. ප්‍රධාන විදුලි ස්විච්ය අක්‍රිය කරන්න, නමුත් ආරක්ෂක කැමරා පද්ධති ක්‍රියාත්මකව තබන්න. දෙවනුව ප්‍රධාන ජල සැපයුම නතර කරන්න. නිවස ඇතුළත ජල නල කාන්දු වීම සිදු වූහොත් එය විශාල හානියක් විය හැකියි. තෙවනුව ගෑස් සිලින්ඩරය ගලවා ඉවත් කරන්න. මෙය ඉතාමත් වැදගත් ආරක්ෂක පියවරක්. හතරවන කරුණ කල්ලිකුවන ආහාර ද්‍රව්‍ය ඉවත් කිරීමයි. ශීතලකරණය හිස් කර එහි දොර මදක් විවෘතව තබන්න. පස්වනුව සියලුම කසල සහ අපද්‍රව්‍ය නිවසින් බැහැර කරන්න. නැතිනම් කෘමීන් සහ මීයන් බෝ විය හැකියි. හයවන කරුණ රන්නාභරණ සහ වටිනා ලියකියවිලි නිවසේ තබා නොයාමයි. ඒවා ආරක්ෂිත සේප්පුවක තබන්න. හත්වන පියවර ලෙස කෘමි මර්ධන දියර වර්ග භාවිතා කර ජලාපවහන සිදුරු හොඳින් වසා තබන්න. අටවනුව දොරවල් සහ ජෙන්නල් වල අගුළු හොඳින් පරීක්ෂා කර ආරක්ෂක කැමරා පද්ධතිය දුරකථනයට සම්බන්ධ කරගන්න. නවවන කරුණ ඔබේ විශ්වාසවන්ත අසල්වැසියෙකුට ඔබ නිවසේ නැති බව පවසා ඔබව සම්බන්ධ කරගත හැකි අංකයක් ලබා දෙන්න. දසවන කරුණ නිවස හොඳින් පිරිසිදු කර රෙදිපිලි දූවිලි නොවදිනසේ ආවරණය කර තබන්න. මෙම පියවර අනුගමනය කිරීමෙන් ඔබේ නිවස සුරක්ෂිතව තබා ගත හැකියි. මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් අපේ channel එක subscribe කරන්න. ස්තුතියි.